අද අපි බියටිෆුල් මේපිල් ගාඩ්න එකට යන ගමන් අතරමඟදි හම්බුණා ෆේමස් ස්පෙල්බයින්ඩ් ෆිල්ම් ලොකේෂන් එක. මූවි ලවර් කෙනෙක් විදියට මේ ප්ලේස් එක දැක්කම රියලි එක්සයිටඩ් හිතුණා. ඒ සිනමැටික් වයිබ් එක නම් නෙක්ස්ට් ලෙවල්. ඉතින් ඒ බියටිෆුල් ස්ටොප් එකත් එක්ක අපි ෆයිනලි අරයිව් වෙනවා මැජිකල් මේපිල් ගාඩ්න එකට. ඕටම් සීසන් එකේ මේ ප්ලේස් එක හරියට ඩ්‍රීම් වර්ල්ඩ් එකක් වගේ. Everywhere golden leaves, peaceful views and perfect photo spots. ඒ වගේම අද අපි tasty foods ටිකකුත් try කරන්න යනවා. ඉතින් blog එක අන්තිම වෙනකම් බලන්න, like කරන්න, comment කරන්න, share කරන්න, අලුත් adventures බලන්න. Our Endless Journey YouTube channel එක subscribe කරන්න නම් අමතක කරන්න එපා. යමු එහෙනම් vlog එකට. ඉතින් හැමදාමත් වගේ අදත් අපි අපේ ව්ලොග් එක පටන් ගන්නේ ඕගොල්ලන්ට අපි යන පාරත් පෙන්නන ගම. ඉතින් ඕගොල්ලෝ බලන්නකො මේ පාර දෙපැත්ත මේ වෙනකොට මේ ඇත්තටම මැයි පටන් ගත්තා විතරයි. ඉතින් මේ මැයි පටන් ගන්නවත් එක්කම මෙහි ඕටම් එක ඕස්ට්‍රේලියාවල ඕටම් එක පටන් ගන්නවා. ඉතින් ඕගොල්ලෝ බලන්නකො මේ දෙපැත්ත කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒත් එක්කම මම අර කලින් කිව්වා වගේ අපි ආවා ස්පෙල්බයින්ඩ් ෆිල්ම් ලොකේෂන් එකට. ට්‍රේන් ස්ටේෂන් එකක් තමයි. ඒ වුණාට මේක හරිම අපේ පුංචි කාලේ එතකොට ඔයාලගේ පුංචි කාලේ ස්පෙල්බයින්ඩ් ලවර් කෙනෙක් නම් මෙතන අමතක වෙන්න විදියක් නැහැ. ඉතින් මම අද හොයාගෙන ආව මේ ට්‍රේන් ස්ටේෂන් එක. මොකද මෙතනට මම මානම ආස ගොඩාක් ස්පෙල්බයින්ඩ් ලවර් කෙනෙක් හින්දා. ඉතින් අද අපි මේ ඉන්න මේ ග්ලෙන්බ්‍රොක් කියන ට්‍රේන් ස්ටේෂන් එක ඔයගොල්ලන්ට මතකද කාලෙදී එකේ පෝල් ඉස්සෙල්ලාම අනිත් මායාලෝකෙට යනවනේ. ඉතින් ඒ යනකොට මෙන්න මේ ට්‍රේන් ස්ටේෂන් එකෙන් බහලා තමයි ඒගොල්ලෝ ඒ අන්තකට යන්නේ. ඉතින් මෙතනින් තමයි ඒගොල්ලෝ සිඩ්නි වලට යන්නත් ඊට පස්සේ රියානම් එක්කන් යනවනේ. දෙවෙනි පාරේ ඒගොල්ලෝ රියානත් මෙන්න මෙතනදී තමයි අතරමං වෙන්නේ. පෝල් කොහෙද ගියේ කියලා හිතා ගන්න බැරුව. ඉතින් මම ඕස්ට්‍රේලියාවට ආපු මුල් කාලේ ඉඳන්ම හිතන් හිටියා මේ ස්පෙල්බයින්ඩ් ෂූට් කරපු තැන් ටිකක් අනිවාර්යෙන් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ තවත් එක ස්ථානයක්. ඉතින් ෆිල්ම් එක බලනකොට හරියම ලස්සන ට්‍රේන් ස්ටේෂන් එකක් කියලා දැක්කම ඒක ඇත්තටම මේ විදිහට හරියම ලස්සනයි. පාන්නක මේක මාර ලස්සන ගස් වවලා ඊට පස්සේ හරියම ලස්සනයි. ඇත්තටම මාර නේචර් ලවින් විදිහට හදලා තියෙන ස්ටේෂන් එකක්. තව මට මතක් වෙනවා ලංකාවේ අපි ඔය බදුල්ල කෝච්චිය පැත්තට යනකොට ඒ වගේ මේ පොඩි වයිබ් එකකුත් තියෙනවා. ඒ බදුල්ල පැත්තට යනකොටත් මේ විදිහට ලස්සනට ගස් වවලා හැම තියෙන තැනක් නෙති. ඉතින් ඔව් මේ විදිහට තමයි ඉතින් අද අපේ ස්පෙල්බයින්ඩ් ෆිල්ම් ලොකේෂන් බලන්න ආව ගමන. මෙතන ටිකට් ගන්න එක නම් වහලා තියෙන්නේ. මොකද තාක්ෂණය දියුණු වෙනවත් එක්කම හැමදේම ඉතින් ඩිජිටල් වුණාම දැන් ඉතින් මේ වගේ කවුන්ටර්ස් වැඩක් නැහැ. හරි ඉතින් ඔන්න දැන් අපි එතනින් පිටත් වෙලා යන්න හදනවා අපේ මේන් ඩෙස්ටිනේෂන් එකට. හැබැයි ඉතින් ඒක ලේසි පහසු එකක් නන් නෙමෙයි. බලන්නකෝ අපිට බැටළුවන්ගේ ෆාම් මැද්දෙන් ඊට පස්සේ මොනවාද 4 wheel දාලා යන්න පුළුවන් වගේ පාරවල් වලින් තමයි අපිට ත්‍රිශිරදුර යන්න ඕනේ. මං හිතන්නේ Google වලට පිස්සු. අපිට අර අච්චර හොඳයි. මොකද අපි එද්දි අපිට ඒ පාර හම්බුන්නේ නැහැ. එද්දි යද්දි ගිය පාර නෙමෙයි අපි එද්දි හොවේ. අපිට මං හිතන්නේ ළඟයි කියලා හිතලා පෙන්නපු පාර.
හරිම බයෙන් අනිත් එක හැබැයි මාරම ලස්සනයි. බලන්නකෝ ඔයගලන්ට පේනව නේද වටපිටාව කොච්චර ලස්සනද කියලා. ඒක කියන්න වචන නැහැ. හරිම ලස්සනයි. ඉතින් ඒ විදිහට අපි මේෆිල් ගාඩන් එක පැත්තට යනකොට මට හිතුණා ඔයගලන්ට තව ලස්සන දේවල් ටිකක් මේ ගමනේදී කියන්න ඕනි කියලා. ඉතින් ඔයාලා දන්නවද මේ මේෆිල් ගාඩන් කියන්නේ සදර්න් හෙම්ස්පියර් එකේ තියෙන ලොකුම ප්‍රයිවට් ඕන් ගාඩන් වලින් එකක් කියලා. මේ ලස්සන ගාඩ්න එක ෆැමිලි ප්‍රජෙක්් එකක් විදිර තමයි පටන් අරගෙන තියෙන්නේ අවුරුදු ගානක් මහන්සියෙන්. ඉතිං මේක මැජිකල් ප්ලේස් එකක්. ඉතිං මෙතන තියෙන ලේක්ස් ඊට පස්සේ වෝට ෆෝල්ස් බ්‍රිජස් සහ වෝට ෆීචර්ස් නිසා මේ ප්ලේස් එක හරියට මූවිසින්න එකක් වගේ ඔගොල ගිහාම බලන්න පුළුවන් බලන්නකො. ඉතිං ඊට පස්සේ ඕටම් සීසන්න එකේද මේ ගාඩ්න එක ගස් දහස් ගනන් ගෝල්ඩ් ඕරේන්ජ් රෙඩ් පාටවලට වෙනස් වෙනවා. එනිසා ඔස්ට්‍රේලියාවල ෆේමස් ඕටම් ඩෙස්ටිනේෂන් එකක් වලින් එකක් තමයි මේ ෆිල් ගාඩන් එක. ඉතින් ඔන්න ඔහොම තමයි අපි දැන් ගේට් එකෙන් ඇතුල් වුණා. බලන්නකො මේ යන පාරත් ගොඩක් ලොකුයි. ඉතින් දැන් ඔන්න ඔය විදිහට අපි ආව දැන් මෙතන කාපාක් එකට. ඉතිං මේක ටිකට් එකක් ගන්න තියෙනවා. ඉතිං ඒක ගන්න අපිට එන්න වනා එකගළන්ගේ ටිකට් කවුන්් එකට. එදා ටිකට් කවුන්් එක ඉශ්ෂූ කරේ ගොළන්ගේ රෙස්ටරන්ට් එකේමයි. ඉතිං රෙස්ටරන්ට් එකට යනකොට අපිට බලන්න පුළුවන් වුණා ලස්සන ස්වීනිය ශොප්ස් වගේයක්. ගැන ස්විනිය ශොප් එකක්ම තමයි ඒත් එක්කම තිබ්බේ. ඉතිං එක ස්විනියස් හරිම ලස්සන දේවල් ටිකක් තිබ්බා ඒගොළොන්ගේ මේ ෆිල් ගාඩ්න එක ෆොටෝස් එක්ක. ඉතිං ගොඩක් ලොකු වෙලාවක් අපිට තිබ්බ නැති නිසා මට ලොකූ දෙයක් කැප්ච කරන්න නම් බැරි වුණා. ඒත් මට පුළුවන් විදියට එතන තියෙන දේවල් වලින් ටිකක් දේවල් මම කැප්ච කරා. ඉතින් බලන්නකො කොහොමද කියලා ඒ දේවල්. අපි මේෆිල් ගාඩ්න එක ගාවට යනකොට 3 වෙලා තිබ්බා. ඒක නිසා පොඩ්ඩක් මහන්සි. ඊට පස්සේ පොඩ්ඩක් දවල් වෙලා තිබ්බ නිසා අපි හිතුවා මොනවා හරි කාලා කොෆි එකක් බීලා ගියොත් හොඳයි කියලා. ඇත්තටම වෙලාව තිබ්බේ නැහැ 4:00ට ක්ලෝස් කරන නිසා. ඒත් අපි හිතුවා මොනවා හරි දෙයක් මෙතනින් කාලා ගියොත් හොඳයි එක්ස්පීරියන්ස් එකටත් එක්ක කියලා. ඉතින් අපි පොඩි දේවල් ටිකක් අරගෙන කොෆි එකකුත් එක්ක කාලා බැලුවා. බලමුකෝ රහ කොහොමද කියලා. බඩ කන්දි මේ ගද්දිම තේරෙනවා සුපර් සොෆ්ට් කියලා. බලමු ක්‍රීම් එක කාලා. මේක මම රිකෝඩර් චීස් කේක් එක. අපි බලමු ඒකත් කාලා. මොකද රා කියලා. Aku try කරන්න අපේ පිළිදාවුම definitely බලමු. ඉතින් ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ ෆිල් ගාඩන් වලට. ඉතින් මේ අපිට හම්බුණා මැප් එකක් ලොකු මේක මේ ඇත්තරම ඒකස් තියෙනවලු 160ක්. එච්චරනම් ඇවිදින්න අපිට වෙලා නැහැ. අපි බලමු අපිට ලස්සන තැන් වලට අපි ඇවිදලා බලමු කොහොමද කියලා. ඉතින් අපිට ටිකට් එකක් ගන්න උනා. ඉතින් ඒක කැෆේ එකෙන් ගන්න පුළුවන්. අපි ඒකත් අරගෙන දැන් ආවා මේ දැන් අපි තාම එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා මේ අද මේ ෆිල් ගාඩන් එක. අපි බලමු ඕටම්. මෙතන කන්ඩිෂන්ස් වල ඒගොල්ලෝ කියලා තියෙනවා පෙට්ස්ලා බෑ, ඇල්කොහොලික් බෙවරේජස් ගෙනියන්න බෑ, ඊට පස්සේ පික්නික් කරන්න බෑ ඇතුළේ කියලා.
ඉතින් ඒ වගේම බලන්නකෝ ඒගොල්ලෝ කියලා තිනවා be careful in this area snakes ලා ඉන්නවා කියලා. ඉතින් මේ ෆිල් ගාඩන් එකේ ගොඩක් ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි යන්කෝ බලන්න අතරට කොහොමද කියලා. ඉතින් මෙතනට ආවට පස්සේ හිතනවා මේ මෙහෙම ගාඩන් එකක් තියෙන්න පුළුවන්ද කියලා. ඉතින් මම පොඩ්ඩක් ස්ටෝරි එකක් බල බල හිටියේ මේකේ. මේක ඇත්තටම ප්‍රයිවට් ඕනර් කෙනෙක්ගේ හොකින්ස් කියලා ෆැමිලි එකක්. ඉතින් ඒගොල්ලෝ මේක හදලා ප්‍රයිවට් ඒගොල්ලන් ෆාමින් වලට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ස්ටෝරි එකත් එක්ක බලද්දී ඒගොල්ලෝ මේ ගාඩන් එක හදලා තියෙන්නේ ඒගොල්ලන් ඉන්න තැන නිසා. වෙනට ඇත්තටම මේකේ ඇට්‍රැක්ෂන් එක කොච්චරද කියලා හිතාගන්න බැරි තරම්. බලමු අපි තව ඉස්සරහට ගිහලා කොහොමද කියලා. ඇත්තටම අර තියෙන කූල් කියන්න වචන නෑ මේ දැනෙන ඒ මොකද්ද කියන්නේ සිසිලසට. හරිම ෂෝක්. ඉතින් බලමු තව අපි ඉස්සරහට ගිහලා. ඉතින් මෙතන තියෙන හැම ස්පොට් එකක්ම හැම කෝණ එකක්ම ෆොටෝ ගන්න පර්ෆෙක්ට් ස්පොට් එකක්. ඉතින් ඕස්ට්‍රේලියා පුරාම ඉන්න නේචර් ලවර්ස්ලා ඕටම් බියුටි එක බලන්න මෙතනට ට්‍රැවල් කරනවා. හැම සීසන් එකකටම මේ ගාඩන් එක වෙනස් ලුක් එකක් ගන්නවා. ඒත් ඕටම් නම් next level බියුටි එකක්. ඉතින් ඔයගොල්ලන්ට පේනව නේද කොයි වගේද කියලා. මේක ඇතුලේ තියෙන දේවල් අපිටවත් හිතාගන්න බෑ මෙච්චර දෙයක් මේක තියනවාද. තන ඇත්තටම යන්න හිතෙන්නේ නැති තැන. මට මෙතන තනකොළ ටිකයි මේ තන දැක්කම් මට හිතනවා මේ බිම පෙරණි මේක වටේ රවුමක් යන්න. ඒ තරම් ලස්සනයි මට කියාගන්න වචන නෑ මම මේ ඇස් දෙකෙන් දකින වීව් එක. මට තේරෙන්නේ නැහැ ඒක ෆෝන් එකේ පේනවද කියලා වීඩියෝ එකේ. මට තේරෙන්නේ නැහැ. මාරම ලස්සනයි. බලන්නකො මෙතන තියෙන දියල්ල මට තේරෙන්නේ නැහැ එක්ස්ප්ලේන් කරන්න. හැබැයි හරිම ලස්සනයි. මම දන්නේ නැහැ අද මට මේ මීටට වචන තියෙයිද කියලා කියන්න. ලස්සනයි. ඉතින් බලන්නකො මේ වීව් ටික මේ ටික ඇත්තටම කිව්වොත් ෆේරි ටේල් වර්ල්ඩ් එකක් වගේ. උගලන්ට මතකද ඉස්සර රූපවාහිනියේ ගිය මේ අර සුරංගන කතා පෙරලිය. ඉතින් අර මට හිතෙනවා මම දැන් අර ඒ වගේ කතාවක තවත් චරිතයක්ද කියලා. ඒ තරම් හිතන තරම් ලස්සනයි. මට හිතෙනවා මම කොච්චර වාසනාවන්තද මේ වගේ තැනකට එන්නේ කියලා. ආන්නේ පොන්ඩ් එක දිහා බැලුවම ඔයගලන්ට අත්තර මේ අර රූපවාහිනිය උදේ පාන්දර නැගිටලා බලන කතා වගේ නෙවෙයිද කියන්නකෝ. මං විතරක් නෙමෙයි මං හිතන්නේ ඕගොල්ලන්ටත් ඒක අනිවාර්යෙන් ෆීල් වෙනවා ඇති මේක දකිද්දි. මෙතනට ආවම වුණත් ඒ අර කතා සින්ඩරෙල්ලා ඊට පස්සේ හිම කුමරිය මම මේ ඇත්තටම කියන්නේ මට ඒ ෆීලින් එක දැනුණා. ගෝල්ඩන් ලීව්ස් එක මේ පීස්ෆුල් වයිබ් එක නම් හරිම රිලැක්සිං. නේචර් මැජික් එක ෆුල් ෆීලින් එකේ විඳින්න පුළුවන් ප්ලේස් එකක් ඇත්තම කිව්වොත්. කැමරා එක ඕෆ් කරන්න හිතෙන්නෙම නැහැ මොකද කොහේ බැලුවත් කැප්චර් කරන්න ලස්සන දේවල් තියෙන නිසා. ඉතින් කොච්චර කැප්චර් කරත් එකම දේවල් ටික ගස් කොලන් තමයි. ඒ වුණාට මෙතන ඉන්නකොට දැනෙන ෆීලින් එක next level. ඉතින් මම තව දෙයක් කියන්න කැමතියි මේ ඒ තමයි මේ ගාඩන් එකේ තියෙන ඩිසයින් එක. ඉතින් මේ ගාඩන් එකේ ඩිසයින් එක බලද්දි හරියට රොයල් පැලස් ගාඩන් එකක් වගේ ෆීලින් එකක් එනවා. හැම පාත්වේ එකකම ට්‍රීස් ඇරේන්ජ්මන්ට් කරලා තියෙනවා. ෆ්ලවර් ඩිසයින් ඊට පස්සේ ඒක ඒ ඔක්කොම පර්ෆෙක්ට්ලි ප්ලෑන් කරලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් මොකද මේක මම කියපු විදිහට ස්ටෝරි එකට අනුව ඒගොල්ලෝ මේක ඩිසයින් කරලා තියෙන්නේ යුරෝපියන් ඩිසයිනර්ස්ලා ගෙනල්ලා තමයි ඒගොල්ලන්ගේ ගාඩන් එක ඒගොල්ලෝ කරලා තියෙන්නේ. ඉතින් තව දෙයක් තමයි මෙතන ගාඩන් ඩිසයින් එක ඉංග්ලිෂ් ස්ටයිල් ලෑන්ඩ්ස්කේප් ගාඩන් කන්සෙප්ට් එකකට හදලා තියෙන නිසා සිනමැටික් ලුක් එකක් තියෙනවා කියලා මට ඇත්තටම හිතෙනවා. ඒ විතරක් නෙමෙයි සිමෙට්‍රිකල් පාත්වේස්, බ්‍රිජස්, ලේක්ස් සහ වෝටර්ෆෝල්ස් කම්බයින් කරලා නේචර් එකයි ලක්සරි ෆීලින් එකයි දෙකම එකට දීලා තියෙනවා.
මේ ගාඩන් එකේ හිඩන් පාත්වේස් සහ කර්ව් වර්කින් ට්‍රැක් නිසා එක්ස්ප්ලෝර් කරන හැම මිනිට් එකක්ම එක්සයිටිං. ගාඩන් එකේ කලර්ස් බැලන්ස් කරන විදිහත් ඕටම් ලීව්ස් එක බ්ලෙන්ඩ් වෙන විදිහත් next level beautiful. මෙතන ඩිසයින් කරලා තියෙන විසිටර්ස්ලා නේචර් එක එන්ජොයි කරන ගමන් පීස්ෆුල් ෆීලින් එකක් ලැබෙන විදිහට කියලා මට ඇත්තටම හිතෙනවා. ඔගොල්ලෝ දන්නවද තව දෙයක්? මෙතන තියෙනවා හෙජ් මේස් එකක්. ඇත්තටම අපිට නම් යන්න ඕනේ නැහැ. ඒ වුණාට ඒක අපිට බලන්න වෙලා තිබ්බ නැති නිසා උන්ට ඒක හරියට පසල් වර්ල්ඩ් එකක් වගේ. ඉස්සරහා මොනවද තියෙනවද කියලා පේන්නේ නැතුව අපිට යන්න තියෙන පාත් එක දිගේ. ඔගොල්ලෝ දැල්ලා තියෙනනේ දැන් හැරි පොටර් එකේ එහෙම තියෙන්නේ අන්තිමට සීසන් 8. 8 or 5 මට මතක නැහැ. ඉතින් ඒ දෙකෙන් එකක තියෙන්නේ අන්න ඒ වගේ. ඉතින් එක්සයිට් එක හොයාගෙන යන්න තියෙන්නේ. ඒ වගේ තැනකුත් තියෙනවා. ඇත්තටම අපිට යන්න ඕනේ නැහැ. ඒ වුණාට next time definitely try කරන්න ඕනේ. මට තව දෙයක් අමතක වුණා. ඇත්තටම මෙතන ටිකට් ප්‍රයිස් එක එක්කෙනෙක්ට යනවා $36ක්. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් මෙතන 36ක් දෙන්න ඕනේ කියන එක මතක තියාගන්න. හැබැයි ඒ $36ට පාඩු නැහැ. ඔයගොල්ලන්ට ගොඩාක් දේවල් මේක ඇතුලේ නම් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇවිදලා මට පොඩක් මහන්සි. ඒනට ඇත්තටම මේකේ සම්පූර්ණයෙන් ඇවිදලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. මොකද මේක 4:00 වෙද්දී අපි මේ වාහනේ තියෙන තැනට ගිහිල්ලා ඉන්නත් ඕනේ. මොකද මේගොල්ලෝ ක්ලෝස් කරනවා කියලා කිව්වා 4:00 වෙද්දී. අපි මෙතනට එද්දිත් 3යි ඔල්රෙඩි. ඉතින් ඒක නිසා මම කියන්නේ ඔයගොල්ලන්ට මෙතනට බලන්න එනවා නම් පොඩ උදෙන් වෙන්න. මොකද පොඩි පැයකමාරකින් වගේ අමාරුයි බල්ලි ඉවර කරන්න. ඒ තරම් ලස්සනයි. ඉතින් මේ අපි අද vlog එක මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් අපිත් එක්ක මේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලෝ අත්විඳ කියලා මම හිතනවා. ඉතින් ඔයාලා එහෙම අත්විඳා නම් අපේ vlog එකට අද අපේ channel එකට our endless YouTube channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන තැනකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. bye bye.